හාය යාළුවනේ ඔන්න අද ඔයාලත් එක්ක අලුත්ම රෙසිපි එකක් අරන් ආවා. ඒ තමයි කඩේ විදිහට කටේ රහට හොඳ ක්‍රිස්පි එකට රෝල්ස් හදන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලම අපි බැටර් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. ඒකට බෝල් එකක් අරගෙන ඒ බෝල් එකට පාන් පිටි කෝප්ප දෙකක් එකතු කරගන්න. ඉතින් ඒ කෝප්ප දෙක බ්ලෙන්ඩර් ජාර් එකට දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩර් එකක් නැති අයට අතින් මික්ස් කරගන්නත් පුළුවන්. පිටිමැන ගත්ත කෝප්පෙන්ම ඒකට වතුර කප් දෙකකුත් එකතු කරගන්න. ඊට පස්සේ ඒකට කහ කුඩු ස්වල්පයකුයි ලුණු කුඩු ස්වල්පයකුයි සීනි හැන්දකුයි එකතු කරගන්න. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ උකුත් නැති දියත් නැති බැටර් එකක් තමයි එන්න ඕනේ. ඔයාලා මේක අතින් මික්ස් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම මේක පෙරා ගන්න. මොකද කැට හිටින්න පුළුවන්. දැන් අපි කරි එක හදාගන්නේ කොහොමද කියලා බලමු. තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඒකටම තලාගත්ත සුදු ලුණු ටික එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න. ඒකටම මිරිස් කුඩු ස්වල්පයකුයි ලුණු කුඩු ස්වල්පයකුයි එකතු කරගන්නවා. මොකද කරි එකට ලස්සන පාටක් එන්න අපි ඒ දේ කරනවා. දැන් අපි ඒකටම අමු මිරිස් ටිකත් එකතු කරගෙන බීලුණු ටිකයි ලික්ස් ටිකයි එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. දැන් මේක විනාඩි 10ක් විතර හොඳට ලිපේ රත් කරගන්න ඕනේ. විනාඩි 10ක් විතර ගියාට පස්සේ ඒකට එකතු කරගන්නවා සැමන් ටික. සැමන් ටික එකතු කරගෙන හොඳට මෙන්න මේ වගේ මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා ලුණු තේ හැඳි එකක් විතර. ඔයාලට අවශ්‍ය විදිහට ලුණු එකතු කරගන්න. දැන් එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් අපි ඒකට තඹගත්ත අල ටික එකතු කරගෙන හොඳට පේස්ට් එකක් විදිහට හදාගන්න ඕනේ. දැන් මේක හොඳට කලවම් කරගන්නවා. දැන් අපි ඒකට ගම්මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගන්න ඕනේ. මොකද ගම්මිරිස් එකතු කරාම කරි එකේ රස ගොඩක් වැඩි වෙනවා. ඒක නිසා ගම්මිරිස් එකතු කරගන්න අමතක කරන්න එපා. එකතු කරගෙන තලපයක් ආකාරයට මෙන්න මේ වගේ හොඳට අනා ගන්න ඕනේ. දැන් අපි පෑන් කේක් ටික හදාගමු. පෑන් එකක් ලිපේ තියලා මෙන්න මේ වගේ පෑන් කේක් ටික හදාගන්න ඕනේ. ඉතින් මේක ගින්දර අඩුවෙන් තමයි තියලා හදාගන්න ඕනේ. වැඩි කරගන්න එපා. ඒ වගේම ගොඩාක් ඝනකමින් හදාගන්නත් එපා. මොකද ඉරෙන්න පුළුවන්. ඉතින් මේක පුච්ච ගන්නකොට මේකේ ලිපේ ගින්දර හොඳට අඩු ගින්දරෙන් තමයි මේක පුච්ච ගන්න ඕනේ. ඒ වගේම එක පැත්තක් තමයි පුච්ච ගන්න ඕනේ. මේක හොඳට පිච්චුනාට පස්සේ මෙන්න මේ වගේ ලේසියෙන් ගලව ගන්නත් පුළුවන්. ඒ වෙලාවට අපි අපේ පෑන් කේක් එක එළියට අරගමු. අපි දැන් පෑන් කේක් ටික හදාගමු. පෑන් කේක් එකක් අරගෙන ඒකට අපි හදාගත්ත කරි එකෙන් තියලා මෙන්න මේ වගේ නවා ගන්න. හොඳට තද කරලා නවා ගන්න. මෙන්න මේ වගේ ලස්සනට නමා ගන්න. ඉතින් අපි හදන පෑන් කේක් එක හැම එකක්ම එක සමානව තියෙන්න ඕනේ. ඉතින් මේක අලව ගන්න පිටි ගා ගන්න ඕනේ කියලා අවශ්‍ය නැහැ. මොකද අපි එක පැත්තක් තමයි පුච්ච ගත්තේ. ඉතින් අනිත් පැත්ත නිකම්ම ඇලවෙනවා. ඒක නිසා මේකට මොකොත් ගාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ හැම පෑන් කේක් එකක්ම එක හා සමානව එකම ගානට නවා ගන්න ඕනේ. දැන් අපි පෑන් කේක් ටික
කියන්නේ රෝල්ස් ටික මේ ආකාරයට හදාගත්තට පස්සේ අපි මේක දවට ගන්න බැටර් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මම නම් ඉස්සෙල්ලා පෑන් කේක් හදාගත්ත බැටර් එකටම වතුර කෝප්පයක් එකතු කරලා හොඳට කලවම් කරගෙන බැටර් එක හදාගත්තා. ඔයාලට පුළුවන් පාන් පිටි කෝප්ප එකකට වතුර කෝප්ප එකක් මික්ස් කරලා ලුණු ටිකකුයි කහ කුඩු ටිකකුයි එකතු කරලා බැටර් එක හදාගන්න. දැන් අපි මේක බිස්කට් කුඩු වල තවරගමු. මං හදාගත්ත පෑන් කේක් ටික බැටර් එකට දාලා මෙන්න මේ වගේ බිස්කට් කුඩු වල තවර ගන්නවා. මේ ආකාරයට හැම රෝල්ස් එකක්ම බිස්කට් කුඩු වල තවර ගන්න ඕනේ. දැන් අපි රෝල්ස් ටික බෙදගමු. භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල් එක හොඳට රත් වීගෙන එනකොට ඒකට රෝල්ස් එකතු කරගන්න. මෙන්න මේ වගේ රෝල්ස් ටික එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලා රෝල්ස් දානකොට ඔක්කොම එකපාර දාන්නත් එපා. මොකද කැඩෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳට දෙපැත්ත පෙරලමින් හොඳ රන්වන් පාට එනකම් මේක බෙද ගන්න ඕනේ. මෙන්න මේ වගේ රන්වන් පාට එනකොට රෝල්ස් ටික රිපෙන් බා ගන්න. මෙන්න මේ වගේ ඉතුරු ටිකත් අඩු ගින්දරේම බෙද ගන්න. ඉතින් ඔයාලටත් මේ වගේ හොඳ ක්‍රිස්පි එකට රෝල්ස් ටික හදා ගන්න පුළුවන්. ඒ වගේම මේක හරිම රහයි. කඩේ විදිහට හදා ගන්නත් පුළුවන්. ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔයාත් මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ගෙන ගන්න ඕනේ නම් අමතක නොකර bell icon එකත් click කරගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න ඕන.